මේ වීඩියෝවෙන් අද මම කියලා දෙන්නේ ආටිස්ට් බැජ් එක. චිත්‍ර ශිල්පී ප්‍රවීණතා පදක්කම සම්පූර්ණ කරන පෝතක බාලදක්ෂයන්ට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන. චිත්‍ර ශිල්පී පදක්කමේ අරමුණ වන්නේ චිත්‍ර ඇඳීමේදී මූලික වර්ණ හඳුනා ගනිමින් සංයමයෙන් යුතුව නිර්මාණයක් සිදු කිරීමේ හුරුව පෝතක බාලදක්ෂයන්ට ලබා දීම. පෝතක බාලදක්ෂයන් චිත්‍ර ශිල්පී ප්‍රවීණතා පදක්කම දිනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා තුනක් තිබෙනවා. පළවෙනි අවශ්‍යතාවය පෝතක බාලදක්ෂයන් මූලික වර්ණ තුන හඳුනා ගත යුතුයි. මූලික වර්ණ තුන මිශ්‍ර කිරීමෙන් විවිධ වර්ණ ලැබෙන බවත් හඳුනා ගත යුතුයි. දෙවෙනි අවශ්‍යතාවය අවම වශයෙන් මාස දෙකක් කාලයක් තුල තමා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 10ක එකතුවක් පරීක්ෂකවරයාට ඉදිරිපත් කළ යුතුයි. තුන්වන අවශ්‍යතාවය පරීක්ෂකවරයා විසින් දෙනු ලබන මාතෘකාවට අනුව පැන්සලක්, පැස්ටල් කූරක් හෝ තමා කැමති ඕනෑම මාධ්‍යයකින් චිත්‍රයක් ඇඳ වර්ණ ගන්වා පෙන්විය යුතුයි. හොඳයි, අපි දැන් බලමු පළමු අවශ්‍යතාවය. එනම් මූලික වර්ණ තුන හඳුනා ගැනීම සහ ඒවා මිශ්‍ර කිරීමෙන් විවිධ වර්ණ ලැබෙන බව දැන ගැනීම. මේ සඳහා අපි මුලින් බලමු මූලික වර්ණ තුන කියන්නේ කුමක්ද කියලා. නිල් පාට, කහ පාට, රතු පාට. මෙම මූලික වර්ණ තුන එකතු කිරීමෙන් අපට විවිධ වර්ණ ලබා ගත හැකියි. ලා නිල් පාට සහ ලා කහ පාට එකට එකතු කිරීමෙන් තද කොළ වර්ණය ලබා ගත හැකියි. ලා කහ වර්ණය සහ ලා රතු වර්ණය එකට එකතු කිරීමෙන් තද රතු වර්ණය ලබා ගත හැකියි. ලා රතු වර්ණය සහ ලා නිල් වර්ණය එකට එකතු කිරීමෙන් නිල් වර්ණය ලැබේ. තද රතු වර්ණය සහ තද නිල් වර්ණ එකට එකතු කිරීමෙන් දම් පාට ලැබේ. තද කොළ වර්ණය සහ තද රතු එකට එකතු කිරීමෙන් තද කහ වර්ණය ලැබේ. තද කොළ වර්ණය සහ තද නිල් වර්ණ එකට එකතු කිරීමෙන් ලා නිල් වර්ණය ලැබේ. දම් පාට, තද කහ පාට, ලා නිල් පාට එකට එකතු කිරීමෙන් සුදු පාට ලැබේ. තද කොළ පාට, තද නිල් පාට, තද රතු එකට එකතු කිරීමෙන් කළු පාට ලැබේ. A4 පිටුවක් ගෙන මෙගා බීම් බෝතලයක පියනක් රැගෙන එයින් රවුම් ඇඳ ඒ ප්‍රමාණයට රවුම් ඇඳ මම ඉහත සඳහන් කළ එකතු වන වර්ණ දෙක වෙන වෙනම දක්වා එකතු කිරීමේ ලකුණකින් ඒ දෙක එකතු වෙන බව දක්වා ඉන්පසු සමාන ලකුණකින් පසුව ලැබෙන වර්ණය අපට පෙන්වා මේ ආකාරයට එක A4 පිටුවක් එක A4 පිටුවකින් මෙම මූලික වර්ණ තුනත් ඒවා එකතු කිරීමෙන් ලැබෙන වර්ණත් අපට දක්වා පෙන්විය හැක. ඉන්පසු අපගේ දෙවන අභ්‍යාසය ලෙස පෝතක බාලදක්ෂයන් අවම වශයෙන් චිත්‍ර 10ක් ඇඳ පෙන්විය යුතුය. මේ සඳහා උන්ට මාස දෙක කාලයක් පමණ භාවිතා කරන්න පුළුවන්. පරීක්ෂණයේ පැවැත්වෙන දිනේදී තමා ඇඳපු චිත්‍ර 10 එදිනට රැගෙන ආ යුතුයි. මෙම චිත්‍ර පැස්ටල් ආධාරයෙන් ඇඳ පෙන්විය හැකියි. ඔබට අවශ්‍ය නම් දිය සායම් භාවිතා කළ හැකියි. එය අනිවාර්ය නැහැ. පැස්ටල් භාවිතයෙන් මෙම චිත්‍ර ඇඳිය හැකියි. මම විස්තර කරන්නම් කුමන ආකාරයේ චිත්‍ර වර්ග 10ක්ද ඔබ ඇඳිය යුත්තේ කියලා. ඔබ අනිවාර්යෙන්ම මෝස්තර වර්ග දෙකක් ඇඳිය යුතුයි. උදාහරණයක් විදිහට පළවෙනි මෝස්තරය බණ්ඩක්කා පෙති ගෙන එය බණ්ඩක්කා පෙති කපා ඒවා වර්ණ ගන්නවා A4 කොලයක සයිස් A4 කොලයක ප්‍රමාණයේ බණ්ඩක්කා පෙති ආධාරයෙන් මෝස්තරයක් නිර්මාණය කරන්න පුළුවන්. තවත් අපිට දෙවන මෝස්තර වර්ගයක් විදිහට අලපෙති ආධාරයෙන් මල් මෝස්තරයක් හෝ තමා කැමති ඕනෑම මෝස්තරයක් ඇඳ පෙන්විය හැකියි. තුන්වෙනි චිත්‍රයේ විදිහට අපි කොලාජ් චිත්‍රයක් ඇඳ යුතුයි. මෙහිදී අපි කොලාජ් චිත්‍රය සඳහා භාවිතා කරන්නේ අපි වන කතාවේදී ඉගෙනගත් බාලු, බගීරා, මෞග්ලි, ආකේලා, ශියකාන්, ටබාකි, වෘකපියා ඇතුළු ඕනෑම වන කතාවේ චරිතයක්
ඇඳ එය එය කොළ ඉරා එම කුඩා කොළ කැබිලි භාවිතා කර ඇලවිය යුතුයි. තමා කැමති ආකාරයක වර්ණ ගන්නවා වර්ණ ආකාරයට කොළ ඉරා ඇඳ මෙම කොලාජ් චිත්‍රය සම්පූර්ණ කර හැකියි. හතරවන ඊට අමතරව තවත් චිත්‍ර 7ක් ඇඳිය යුතුයි. උදාහරණයක් ලෙස පෝතක බාලදක්ෂයන් කැමති ආකාරයට A4 කොළයක්ගෙන එහි එම චිත්‍රය ඇඳ පෙන්විය යුතුයි. හතරවෙනි චිත්‍රයේ විදිහට ඔබට ඕනනම් මුහුදු වෙරළක දර්ශනයක්, පස්වෙනි චිත්‍රයේ විදිහට පවුලේ සමාජිකයන් ගැන, හයවෙනි එක ක්‍රීඩා පිටියක දරුවන් ක්‍රීඩා කිරීම, හත්වෙනි එකට බැලුම් බෝලකාරයෙක්, අටවෙනි එක පන්සලක දර්ශනයක්, නවවෙනි එක වනාන්තරයක දර්ශනයක්, 10 වෙනි එක මුහුදු වෙරළක හවසට ඉර බැස යන දර්ශනයක්, තවත් අපිට ඕනනම් 11 වෙනි එක දිය ඇල්ලක දර්ශනයක්, තවත් අපිට ඕනනම් මාළු පොකුණක්. මේ ආකාරයට Taman කැමති චිත්‍ර 7ක් ඇඳලා සියලුම චිත්‍ර අවම වශයෙන් 10ක්වත් පරීක්ෂණය පැවැත්වෙන දිනයට රැගෙන ආ යුතුයි. මෙහි විශේෂත්වය වන්නේ මේ සියලුම චිත්‍රවල කිසිම සුදු පැහැය පේන්න බෑ පසුබිමේ. සුදු පැහැය නොපෙනෙන ආකාරයට එම චිත්‍ර වර්ණ ගන්වා තිබිය යුතුයි. ඊළඟට මෙම චිත්‍ර 10 ෆයිල් එකක දමලා එම චිත්‍ර එකිනෙක ඇලීම වැළැක්වීම සඳහා සව් කඩදාසියක් හෝ තෙල් කඩදාසියක් A4 ප්‍රමාණයට කපලා එම චිත්‍ර අතරට යොදා තිබිය යුතුයි. එම චිත්‍ර එකිනෙකට ඇලවීම වැළැක්වීමට. තුන්වෙනි ක්‍රියාකාරකම තමයි පරීක්ෂකවරයා දෙනු ලබන මාතෘකාවට අනුව පැන්සලක් එහෙම නැත්නම් පැස්ටල් ආධාරයෙන් තමා කැමති ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා චිත්‍රයක් ඇඳ පෙන්විය යුතුයි. මේ සඳහා එදිනට පරීක්ෂණය පැවැත්වෙන දිනට සියලුම දරුවන් A4 ප්‍රමාණයේ සුදු පාට කොළයක්, පැස්ටල් පෙට්ටියක්, හොඳට තුල් කරන ලද පැන්සලක්, එදිනට ඊට අමතරව කටර් එකක්, මකනයක් රැගෙන ආ යුතුයි. එදිනට අනිවාර්යෙන්ම පරීක්ෂණය පැවැත්වෙන දිනට ලෝකඩ තරුව ක්‍රියාකාරකම් පොත අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි. ලෝකඩ තරුව ක්‍රියාකාරකම් පොතේ තිබෙනවා පිටුවක් චිත්‍ර ශිල්පී කියලා සඳහන් කරලා එම ස්ථානයේ එදිනට පැමිණෙන පරීක්ෂකවරයා තමන් එතන අත්සන් කරලා සීල් එක ගහනවා. එම නිසා ලෝකඩ තරුව ක්‍රියාකාරකම් පොතත් අනිවාර්යයෙන්ම එදිනට රැගෙන ආ යුතුයි. එතකොට අපි මතක තබා ගතුයි මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය මූලික කරුණු වන්නේ මූලික වර්ණ දැක්වෙන මූලික වර්ණ සහ එම වර්ණ භාවිතා කර විවිධ වර්ණ දැක්වෙන ආකාරයේ A4 කොළයක සටහන් කරගත් විස්තරයත්, දෙවෙනියට චිත්‍ර 10ත්, තෙවෙනියට A4 ප්‍රමාණයේ කොළයත් සුදු පැස්ටල් පෙට්ටිගෙන එවිලාවට පරීක්ෂකවරයා දෙනු ලබන මාතෘකාවට අනුව චිත්‍රයක් ඇඳිය යුතුයි. ඔය ක්‍රියාකාරකම් තුන තමයි මූලිකවම එදිනට පරීක්ෂකවරයා ඔබගේ ප්‍රවීණතාවය බලන්නේ. ඊළඟට ලෝකඩ තරුව පොත එදිනට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි. ඒ වගේම පෝතක බාලදක්ෂයා සම්පූර්ණ නිල ඇඳුමින්, ඒ කියන්නේ පෝතක බාලදක්ෂ තොප්පිය, ස්කාර්ෆ් එක සහ සම්පූර්ණ නිල ඇඳුමින් එදිනට පරීක්ෂණ වෙලාවට පැමිණිය යුතුයි. තවත් මෙවන් ප්‍රවීණතා පදක්කම් සහ පෝතක බාලදක්ෂ පාඩම් දැන ගැනීම සඳහා පෝතක බාලදක්ෂයා YouTube channel එක subscribe කරන්න. මෙම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම ස්තුතියි.